ආයිබෝන් ඔන්න 100 කෙනෙකුට තව වුණා බොස්නියාවේ. තුනකින් විතර හරියට මොකක්ද බලන්න පුළුවන්. ගානක් ওই විදිහට මහන්සි වුණා මේ පොර දානවා ලංකාවේ වැඩක් කරන්න ගියාට පස්සේ ඒගොල්ලෝ ඉඳලා කරන්න ගියත් කොච්චර අමාරුද කියලා. ආයිබෝන් කියලා පිළිගන්නවා කාලෙකින් මම හිතන්නේ මාස 4කට 5කට පස්සේ සමා වෙන වීඩියෝ එකක් දාගන්න බැරි වුණා කාලෙකින්. ඒකට හේතුව මේ සෑහෙන කාලබහුල වුණා. මාස ගාණක් තිස්සේ මේ මගේ යාළ ප්‍රොජෙක්ට් එකත් එක්ක අපි සංචාරක නිවාඩු නිකේතනයක් හැදුවා. ඉතින් පොඩි හෝටලයක් කියලා කාට හරි කියන්න පුළුවන්. පොඩි විලාසයක්. ඉතින් ඒකත් එක්ක සෑහෙන කාලබහුල වුණා. උදේ හවසකට මහන්සි වෙන්න ඕන දොරේ ඉඳලා වුණා. ඉතින් ඒකත් එක්ක වීඩියෝ එකක් දාගන්න බැරුව ගියා. මේ අපි හැමෙන් ආව ප්‍රාග් නගරයට. අපි ඉන්නේ කාල්ස් රජතුමාගේ පාලම ගාව. ගානක් ওই විදිහට මහන්සි වුණා මේ ඕගොල්ලෝ දන්නවා ලංකාවේ වැඩක් කරන්න ගියාට පස්සේ ඕගොල්ලෝ ඉඳලා කරන්න ගියත් කොච්චර අමාරුද කියලා. ඉතින් මම නැතුව ඒක කරන්න ගියාම ලොකු කම්පැනි වල දුන්නේ නැහැ. කම්පැනි වල දීලා හැනගත්ත කට්ටිය මම ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් සමහර අපේ බාසොන් ඇහැලා වඩු මහත්තයෝ ගත්තට පස්සේ දැන් අමාරු වැඩ ගන්න ගියා. අපි කොච්චර මුදල් දුන්නත් ඒගොල්ලෝ මේ ඒ රාජකාරී හරියට කරන්නේ නැහැ. ඒ කියන්නේ අනේ මන්ද ඒ වගකීමක් මේ මිනිස්සු සමහරව නැහැ. ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ඒකට ගරු කරලා හරියට වැඩක් ඉවර කරනවා. ලෑලි කොහොම කියලා දානවා අඹලෑලි හොරාට. ඒ වගේ 아무තු වැඩ කරන මිනිස්සු ඉන්නවා. අවංක වැඩ කරන මිනිස්සු හම්බෙලා තියෙනවා. එහෙම අයත් ඉන්නවා. ඉතින් ළඟ ඉඳලම නැතුව වැඩක් කරගන්න ලංකාව අමාරුයි. ඉතින් කොහොම තත්ත්වයක් යටතේ ලෝක අමාරුයි වගේ ඉවර කරගත්තා. ඊට පස්සේ ගත්තට පස්සේ ලංකාවේ මේ ස්ටාෆ් එක හරියට වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් අරගෙන කරගෙන යන්න දෙය අමාරුයි. රිමෝට් කරන්න ගියාම ඒත් මොකක් හරි පෙර වාසනාවකට මට මේ යම් විදිහකින් මම වැඩේ කරන් යනවා. හැබැයි අර නිදහස කියන එක නැති වෙලා තියෙනවා. ඒකත් එක්ක ඉතින් මට උමනා නැහැ. මම ඒක පොඩ මම නිදහස් වෙන උමනාවක් තියෙනවා එකෙන්. ඒකත් එක්ක මේ සෑහෙන කාලේ බහුල වුණා. ඉතින් පොඩ්ගලිකවත් සෑහෙන දැන් ජීවිතේ අවුරුදු 39යි. අවුරුදු 40 ලබන අවුරුද්දට පෙබරවාරි වලට ඉතින් සංක්‍රාන්ති සමයක ඉන්නේ. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙමින් යනවා, වෙනස් කරමින් ඉන්නවා. ඒවත් එක්ක මගේ හොබි එකට මේ YouTube channel එකට ලොකු කාලයක් දෙන්න බැරුව ගියා. ඉතින් බලමු කාලෙකින් ආපහු එන්න උත්සාහ කරන්නේ. ඒ කාලේ හොයාගෙන අපි ඉන්නේ බෝහිමියානුවන්ගේ රාජ්‍යයේ ප්‍රාග් නගරේ චෙක් රිපබ්ලික් රටේ. ඉතින් හරි ලස්සන මියුසික් එකන වටේටම මේක හරිම නිස්කලංක මේ හරි හොඳ මිනිස්සු ඉන්න රටක්. මේ හොඳයි කිව්වා වගේ මම කලින් මේ ප්ලෑන් කරලා නෙමෙයි ආවේ. අපි අද ඊයේ දවසේදී අද දවසේදී හෙට දවසේදී ගොඩක් වෙලාවට ඉන්නවා. ගොඩක් වෙලාවට අපි හෙට කැම්පින් ප්ලේස් එකට යන්න හිතාගෙන ඉන්නවා. මේ vlog එකට KT vlog එකක් වෙයි. මම හිතනවා ඔයගොල්ලෝ විඳී කියලා කාලෙකින් දාන වීඩියෝ එකක් නිසා හම්බෙමු. අපි යන්නේ. වයසක 100 කෙනෙක් යනවා මේ එයාගේ ලොකු මන් දන්නේ ඒකට කියන නම මොකද්ද කියලා අරගෙන කොහරි මියුසික් කරන්න. ගොඩක් මේ වගේ මේ සංගීතයෙන් ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා පාරේ. ඔන්න මම ආව පාර්ලිමෙන් එහා පැත්තට. දැන් මම මීටර් 300ක් වගේ තියෙන්නද කියලා මම හිතුවා. ලස්සන දර්ශනයක් තියෙන්නේ. පොඩක් ස්විට්සර්ලන්තේ වයිබ් එක තියෙනවා. ලුසෙන් නගරේ. මම දැනනවා ඊට වඩා මගේ පොත්ගලික දැක්ම. ඔන්න අපි ආව ඇතුල් නගරයට.
පේනවා. Nelly. තුල්නාගලට මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා. පාකින් ඔක්කොම ඇප් එකකින් යන්නේ. ටිකට් ගත්තත් එහෙම ඇප් එකකින් යන්නේ. ඇප් එකේ නම තමයි කවුනල් ප්‍රාග් එනවනම් ඇප් එකේ නම කියන්නේ දෙන්නේ ෆෝන් එක ඕෆ් වුණා. මොකක් හරි ආරකුණෙන් පටන් ගන්න ඇප් එකක් තියෙන්නේ. මොකද? पोस्ट कार्ड एलई वलिंग हदलते पोस्ट कार्ड ඔක්කොම Praga යුරෝ 2.50ක් වගේ වෙන්නේ ඒක හරියට කොහොමද අක්කගේ නිතර බලිනවා කියන ප්‍රශ්නේ නුගරෙන් Sofia. Nein. Valentina. Ja. Nein. Stopp, stopp. Nein. Nein, ich meinte das Wasser nicht. How much would you like? Sorry? How much of them? I don't know, normal portion. මන් දන්නේ බනිත් දන්නේ Tapi Ariat aja geba. Huh? Wait. I need to see. Are you have cash? No, okay. You have euros? Euros, okay. How much is this? 8 euro. 8 euro. Both 8 euros. Okay. Also for her. 10 euro 3, okay. Okay. 10 euro. එකක් තෝරගන්න පුතේ. Okay. How much for? For 10 euro? no. For Yeah. Was joking. for this. 12? Okay, 12. 12. Okay. 1, 2, okay. You're sympathetic. Yeah. 5. Okay. Okay. 1, 2. No, I need only 4. I not need only 4. No. Here. No. Just You're only 4. okay. 4. 1, 2, 3, 4. Yeah. Dai, Luca. Okay. Moment. For please. Yeah. I'm on moment. So India, my life. Okay. Great. You know Sri Lanka? Ceylon? Ceylon, my life. Great. Yeah, I pensia. Great. Have a good day. My name Drago. Your name? Drago, I'm Pradeep. Deep. Pradeep. Your name. See you. Good luck. 1, 2. No, 1, 3 euro. I know. I pay. Okay. ආයිබෝවන් ඔන්න 100 කෙනෙකුට තව වුණා බොස්නියාවේ වලලු 4ක් ගත්ත යුරෝ 12කට සිසර විතාන ආචාර්ය සිසර විතානච්චි කසල් විශ්වවිද්‍යාලයේ මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් අපි මේ ඇවිල්ලා ඉන්න අමුතු ඔරලෝසුවක් ගාවට මේක බෑන් නගර ස්විට්සර්ලන්ත ඊට හා සමානයි වැඩි විස්තර ගියයි මගේ යාළුවා අපි මෙයාගෙන් මොකද්ද මේ ඔරලෝසුව කියලා දැන් මේ ඔරලෝසුව තමයි දැන් ලෝකේ ක්‍රියාත්මක වෙමින් පවතින අපි සාමාන්‍ය කියන්නේ තාරකා විද්‍යාත්මක ඔරලෝසුවක් ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් එකක් මේක තමයි ලෝකේ පැරණිතම එකක් ඇත්තට 1410 හදලා තියෙන්නේ අවුරුදු 600 සංවත්සරයේ සැමරුවා ඊට 2010 දී ඔරලෝජ් කියලා තමයි මේක හඳුන්වන්නේ මේ චෙච්නියන් භාෂාවෙන් එතකොට දැන් මේකේ විශේෂතාව මේකේ පැය 24 පෙන්නනවා ඒ වගේම මේකේ තියෙන තාරකා රටාව පෙන්නනවා දැන් තව විනාඩි 3කින් විතර හරියට Google වල බලන්න පුළුවන් මේකේ නාද වෙලා මේකේ මේ අර රූප මාරු වෙනවා අපි ඒක බලමු මේක මොකද ඓතිහාසික දෙයක් බලන්න පුළුවන් අර මම කිව්ව වර්ධි පැයකට වතාවක් වදින ඒ ඔරලෝසුවේ කියන්නේ සාමාන්‍ය අපි කතා කරන අය පැය 24 පැය 12 එක තුනට තමයි දැන් වදින්නේ හැබැයි ඕගොල්ලෝ පේන ඒක අමතරව ඒකේ තියෙන තාරකා රට අණුව මේ ඔරලෝසු කරගෙන
ආකාරය ඊට අමතරව ඔයගොල්ලෝ පුළුවන්කම ලැබෙනවා සාමාන්‍ය අපි ඒක දිනවර අපේ මේ අපි ලග්න 12 කියලා කියන්නේ ලග්න 12ත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් නේ. ඒතර ආකාශයේ තියෙන ආවමයි. ඒ හැමදේම මේකේ දකින්න පුළුවන්. අර විශ්වීය ඔරලෝසුවක් කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් අපිට අවුරුදු 600 700ට කලින් කොච්චර දුරට දැන් වෙලාව කියලා කියන එක මිනිස්සුන්ගේ ඉතිහාසයේ සංවර්ධනයේ තියෙන ලක්ෂණයනේ මිනිස්සු ඉස්සල්ලාම වෙලාව බලන්නේ හෙවණැල්ලෙන්නේ. එතකොට අවුරුදු මිලියන ගණන් තිස්සේ මිනිස්සු වෙලාව දැන හිටියා කියලා කියන්න බෑ. මිනිස්සු වෙලාව උනත වැඩ කරේ. අපි ලංකාවේ නැකත් කරනවානේ. මේ හැමදේම වෙලාව සම්බන්ධයි. අද අපි දුරු තාක්ෂණයේ ව්‍යාපෘතියක්වත් time is value නේ time කියන එක වැදගත්. ඉතින් ඒ කාලේ මිනිස්සු කොහොමද කාලයට දෙන වටිනාකම කියන එක අපිට මේකෙන් දැන් බලන්න පුළුවන් තා විනාඩියක. නෙලියුන් ලිතුලි සංවාදය දැක්ක? ඔව් සංවාදයෙන් ගලවපා chat එක. එයා තමයි මගේ ගමන් සංඝය ඔක්කොම ප්ලෑන් කරන්නේ. හරිලීසි සද්ධා මංගල ආරච්චි. plan මොකද මේ වෙනදා Google එකේ පිරනවා දැන් අලුතෙන් ChatGPT ගන්නවා. ඊට පස්සේ ඔක්කොම ටික බලන්න ඕනේ ප්ලෑන් කරන්න ඕනේ. සිටිටු හරේමයි. හැබැයි මේ මට ඉන්නවා මේ අපේ ඉතිරායියා ඔක්කොම ටික ප්ලෑන් කරනවා මට එන්න තියෙන පිටපස්සේ. 1800 ගණන් වල බෝහිමියා විදියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබ්බ චෙක් රාජ්‍යය. නවීන චෙක් රිපබ්ලික්. ඉතින් ඒ කාලේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ ජර්මන් කතා කරන ප්‍රොඩක්ෂන් මේකේ. ජර්මනි කියන රට යුරෝපයේ ගොඩාක් වෙනස් يعني භූවිද්‍යාත්මක භූගෝලීය වශයෙන් සහ දේශපාලනික වශයෙන් ලොකු වෙනස්කම් කරපු රටක්. ඉතින් ඒ කාලේ වැඩි බහුතරයක් ජර්මන් කතා කරන මිනිස්සු හිටපු මේ චෙක් රිපබ්ලික් බෝහිමියා විදියට හඳුන්වලා තිබ්බ. ඒක වෙනස් වෙනවා නවීන චෙක් රිපබ්ලික් රාජ්‍යයත් එක්ක. ඉතින් සාමාන්‍ය ඩෙන්මාර්ක් ගත්තට පස්සේ ඉස්සර හැම්බර්ග් නගරයට වගේ නගර තමයි ජර්මනි බෝඩර් එක ජර්මනියේ දේශීය සීමාව. එතනින් උඩට ඩෙන්මාර්කයට තමයි අයිති වෙලා තිබිලා තියෙන්නේ. ඒ වගේ මේ රටවලත් එහෙම ඉතිහාසයක් තියෙනවා. ඉස්සර ඕස්ට්‍රේලියාවෙන් දැන් බෝඩර් වෙලා තියෙනවා ජර්මනියෙන් බෝඩර් එක තියෙනවා. ඉස්සර බෝහිමියා විදියට 1800 ගණන් වල වැඩිපුරම මේක ඉඳලා තියෙන්නේ ජර්මන් කතා කරන පොළොවැසියන්. ඉතින් අපි දැන් ඇතුල් නගරයෙන් ඒ කියන්නේ පැරණ නගරයෙන් එළියට ආවා. දැන් අපි ඉන්නේ කොහෙද කියලා හිතා ගන්න බෑ. හැබැයි අලුත් චෙක් රිපබ්ලික් වල ප්‍රාග් නගරේ නවීන ගොඩනැගිලි තියෙන පැත්තකට තමයි අපි ඇවිල්ලා තින්නේ. පැරණි නගරෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. නගරයට සමුදෙනවා කාලෙකින් ආ වීඩියෝ එකක් අරගෙන මාස 4කට විතර පස්සේ ඉතින් සමාවෙන්න ඕන මෙච්චර කල් බලන් හිටිය එන්න ඕනාට ජීවිතේ ගොඩාක් හැලෙප්පීම් අලුත් වෙනස් වීම වෙනස් කරමින් යන කාලයක තමයි මේ ඉන්නේ. ඉතින් ඉස්සරහට දිගට වීඩියෝ ගේන්න හිතාගෙන ඉන්නවා. හැමෝම අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. ගිහින් එන්න මම ප්‍රදීප්. ඔයගොල්ලන්ට ජය වේවා. හැමෝම